මේක තමයි Wave Insight කියන උපකරණය. මේක power quality tester කියන කැටගරි එකට තමයි අයත් වෙන්නේ. මේකෙන් කරන්නේ power line එකේ තියෙන අඩුපාඩු මොනවද කියලා මේකෙන් දැනගන්න පුළුවන්. ඒක දැනගෙන අපිට alarm එකකින් නැත්නම් indicator එකකින් අපිට දැනුවත් කරනවා. මේ plug point එකෙන් අපිට මොකක් හරි උපකරණයකට power දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ plug top එක ගෙදර wall socket එකකට ගැහුවට පස්සේ හිතන්න ඒක plug point එකක් අපිට අහිමි වෙනවනේ. අන්නේ අඩුපාඩු තමයි මේ plug point එක පාවිච්චි කරන්න පුළුවන්. නැතුව මේක ඇතුලෙන් on off කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ උපකරණයෙන් කරන්නේ අඩුපාඩුවක් තියෙනම් ඒක පෙන්눔 කරන එක විතරයි. මේක කෙලින්ම කරන්ට් එකට ගැහුවා. මේකේ මුලින් ඩිස්ප්ලේ එකේ තියෙන දේවල් මම පැහැදිලි කරලා දෙන්නම්. මෙතන මේ කොළ පාට පොඩි කොටුවක් තියෙන්නේ. ඒක තමයි reference wave එක save කරාද කියලා පෙන්වන icon එක. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. මේ peak කියලා තියෙන්නේ peak voltage එක. RMS කියලා තියෙන්නේ RMS voltage එක. RMS voltage එක තමයි අපි සාමාන්‍යයෙන් 230 කියලා කියන්නේ. ඒ වුණාට RMS 230 වුණාට එතෙන්දී එක වෙලාවකදී ඒක 325කට විතර වැඩි වෙනවා 230 කියන වෝල්ටේජ් එක. මෙතන දැන් තියෙන ෆ්‍රීකවෙන්සි එක පෙන්වන සංඛ්‍යාතය හර්ට්ස් 50 තියෙනවා. මෙතන බස ඉන්ඩිකේට් එක පෙන්වනවා. නොටිෆිකේෂන් ලයිට් එක. මෙතන තමයි නොටිෆිකේෂන් LED එක තියෙන්නේ. මේ පැත්තේ. එතකොට ඩිස්ප්ලේ එකේ AC live wave form එක මේ විදියට පෙන්නනවා. මේ පැත්ත voltage එක, මේ පැත්ත time එක. බටන් තුනක් තියෙනවා. menu button එක හා down up button දෙක. මේක menu එක තප්පර 3ක් ඔබාගෙන ඉන්න ඕන menu එක ගන්න. දැන් අපි setting ටික ගිහිල්ලා බලමු කොහොමද setting හදන්නේ කියලා. දැන් මේක මේ setting මම වෙනස් කරලා තියෙන්නේ මුලින්ම රීසෙට් කරලා ගමු. රීසෙට්. හරි. ඔන්න දැන් ෆැක්ටරි ඩිෆෝල්ට් වලට රීසෙට් වෙලා තියෙන්නේ. දැන් ඔක්කොම ටික නතර වෙලා තියෙන්නේ. මුලින් මේකේ බ්‍රයිට්නස් එක වැඩි කරගන්න ඕන නම් මුලින් setting වලට ගියා. brightness menu එකට ගියා. ඒකේ 125 තියෙනවා 50 75 100 මේකෙන් කැමති එකකට වැඩි කරගන්න පුළුවන්. 100 දැම්මා. උඩින්ම තියෙන්නේ බසර් menu එක. බසර් menu එකේ බසර් එක on කරන්න පුළුවන් off කරන්න පුළුවන්. තප්පර 5ක් on කරන්න පුළුවන්. තප්පර 10 තප්පර 30 විනාඩිය. ඒ කියන්නේ error එකක් ඩිටෙක්ට් කරගත්තොත් තප්පර 5ක් එලාම් එක වදින්න තප්පර 10ක් තප්පර 30ක් එක්ක විනාඩියක්. එහෙම නැත්නම් එලාම් බසර් එක ඔෆ් කරන්නත් පුළුවන්. මෙතකොට මෙතෙන්දී ෆෝල්ට් එකක් ඩිටෙක්ට් කරගත්තොත් විනාඩි තප්පර 5ක් සෙට් කරලා තියුණොත් තප්පර 5ක් වදින්නෙම නැහැ. ඒ කියන්නේ තප්පර 5ට කලින් ෆෝල්ට් එක රිකවරි වුණොත් ඒ රිකවර් වෙච්ච වෙලාවේ ඉඳන් බසර් එක ඔෆ් වෙනවා. හිතන්න තප්පර 5ක් සිලෙක්ට් කරලා තියෙද්දි විනාඩියක් විතර ෆෝල්ට් එක තිබ්බා කියලා. එතකොට තප්පර 5යි එලාම් එක වදින්නේ ඊට පස්සේ එලාම් එක ඔෆ් වෙනවා. හැබැයි මේ LED එක අපි මෙතන ඔන් කරලා නම් තියෙන setting වලින් LED එක දිගටම ඉන්ඩිකේට් කරනවා. එතකොට මෙතන තියෙන notification light එක
ඒකත් ඉන්ඩිකේට් කරනවා බසර් සෙටින් එකෙන් මේ වෙනස් කරන්න පුළුවන් බසර් එලාම් එක විතරයි. අනිත් සෙටින් වලට ඒකේ බලපෑමක් වෙන්නේ නැහැ. අපි මේක තප්පර 5කටම දාලා බලමු. මේ බටන් එකේ මෙනු බටන් එකෙම තමයි සෙටින් එක ඕකේ කරන්නේ. මේක සෙටින් බටන් මෙනු බටන් එකෙම සෙටින් එකට ගියා. අප් ඩවුන් එකෙන් කැමති එකක් ඔප්ෂන් එකක් තේරුවා. ආයි සෙටින් බටන් එකෙන්ම ඒක සේව් කරා. ෆෝකසින් පොඩ්ඩක් අවුල් වෙනවා. බසර් සෙටින් එක ගැන තමයි අපි කතා කරේ. බ්‍රයිට්නස් එක ඊළඟට තියෙන්නේ බ්‍රයිට්නස් එක මම කිව්වා. මෙතනින් කැමති අවශ්‍ය එළිය ප්‍රමාණයක් හදන්න පුළුවන්. 125 තේරුවොත් එළිය අඩුයි. 150ට ටිකක් වැඩි. 75 100 එතකොට ඊළඟ මෙනු එක තමයි LED එක. LED කියන්නේ මෙන්න මෙතන තියෙන notification LED එක. මේක පාට දෙකක් තියෙනවා. කොළ පාට හා රතු පාට. කොළ පාට කියන්නේ power good කියන එක. රතු කියන්නේ fault එකක් detect කරගත්ත කියන එක. එතකොට රතු වෙලාවේදී ඒක indicate කරනවා නෙවෙයි blink කරනවා. කොළ පාට සාමාන්‍යයෙන් පත් වෙලා තියෙන විතරයි. එතකොට දැන් මෙතන LED මෙනු එක ඕකේ කරොත් LED සම්පූර්ණයෙන්ම off කරන්නත් පුළුවන්. green එක විතරක් select කරන්න පුළුවන්. එතකොට power good නම් විතරක් කොළ පාට එකපත් වෙනවා. power fault නම් error එකක් තියෙනම් බල්බ් එක නිවෙනවා. මොකද රතු පාට නෙමෙයි කොළ එක විතරයි on කරලා තියෙන නිසා. එතකොට රතු select කරොත් එන්නේ error එකක් තියෙනම් විතරක් රතු පාට පත්තු කරනවා. error එක නැති වෙලාවට බල්බ් එකක් කිසිම එකක් පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොළ පාට පත්තු වෙන්නේ නැහැ. රතු එක විතරයි පත්තු වෙන්නේ. රතු එක පත්තු වෙන්නේ fault එකක් detect කරගත්තොත් විතරයි. මේ both කියන එක දැම්මොත් fault එකක් තියෙන රතු පාටයි fault එකක් නැත්නම් කොළ පාටක් පත් වෙනවා. සාමාන්‍යයෙන් both කියන එක හොඳයි. එතකොට අදහසක් ගන්න ලේසියි. ඊළඟ මෙනු එක තමයි save reference wave කියන එක. ඒ කියන්නේ මේකේ ප්‍රධානම මේ විශේෂාංගය තමයි මේ උපකරණේ power wave form එක හොඳද නරකද කියලා චෙක් කරන ප්‍රධානම ඔප්ෂන් එක තමයි මෙන්න මේක. save reference wave කියන එක. මේක ඕකේ කරාට පස්සේ වෙන්නේ මේක ඕකේ කරන්න ඕන මුලින් pure sine wave තියෙන වෙලාවක. ඒ කියන්නේ දැන් අපි home page එකට ගිහිල්ලා බලමු. මෙතනින් exit වුණා. ඔන්න දැන් මේක pure sine wave එකක් නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ. මේ හරිය මේ පොඩි විකෘතියක් තියෙනවනේ මේ මෙතන. මෙහෙම රවුමට ඇවිල්ලා මේ මෙතන පොඩි ගැටිත්තක් වගේ තියෙනවා. ආයෙත් මෙහෙම අද්දරට ගිහිල්ලා මෙන්න මෙතනක් තියෙනවා. ඔසිලොස්කෝප් එකෙන් බැලුවත් මේක මේ වගේ තියෙනවා. ඔසිලොස්කෝප් එකේ නැති ඔප්ෂන් එකක් තමයි මේ save reference wave කියන ඔප්ෂන් එක. මොකද දැන් මේ උපකරණයේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ඔසිලොස්කෝප් එකකින් වුණත් කරන්න පුළුවන් වුණාට ඒකට ඔසිලොස්කෝප් එකක් ක්‍රියාත්මක කරන්න ඒ පිළිබඳව දන්න ටෙක්නීෂියන් කෙනෙක් ඕන වෙනවා. අනිත් එක තමයි ටෙක්නීෂියන්ට නිතරම පැය 24ම ඔසිලොස්කෝප් එක දිහා බලාගෙන ඉන්න වෙනවා AC wave form එකේ වෙනසක් වෙනවද කියලා. දැන් මේ උපකරණයේ දෙකම අඩුපාඩු දෙකම හරි ගස්සලා තියෙනවා. ඒ කියන්නේ කිසිම දැනුමක් අවශ්‍ය නැහැ මේක ක්‍රියාත්මක කරන්න. අනිත් එක තමයි මේ කවුරුවත් මේක දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. මෙයා විසින්ම error එකක් දැක්කොත් ඒක notification එකකින් කියලා දෙනවා. එතකොට දැන් මේ වෙලාවේදී මේක pure sine wave එකක් නෙමෙයි. මෙතන මේ හොඳට ගැටි දෙකක් පේනවනේ. ඒ කියන්නේ මේ wave එක pure sine wave නෙමෙයි මේ වෙලාවේ live grid එකේ wave එක තමයි මේ තියෙන්නේ.
මේක සාමාන්‍යයෙන් රෑ වෙනකොට මීටත් වඩා ටිකක් විකෘති වෙනවා. මේ සමහර වෙලාවට හොඳට තියෙනවා ග්‍රිඩ් එකේ මේ කරන්ට් එක මේ පැත්තේ ඔහොම තමයි තියෙන්නේ. එතකොට දැන් සේව් රෙෆරන්ස් වේව් දුන්නොත් වෙන්නේ මේ තියෙන වේව් එක මෙයා මෙමරියට සේව් කරගන්නවා. දැන් ඔන්න ඒක කරලා බලමු. සේව් රෙෆරන්ස් වේව් දැන්ට නෝ තියෙන්නේ මොකද රීසෙට් කර හින්දා. මේක ඕකේ කරගමන් ඒ වේව් එක මෙයා මෙමරියට ගත්තා. එතකොට LED එකත් කොළ පාට වුණා. මේක මම බ්‍රයිට්නස් එක පොඩ්ඩක් අඩු කරනවා. එතකොට ෆෝකසින් එක පොඩ්ඩක් හොඳ වෙයි කියලා හිතෙනවා. ෆෝකසින් අවුට් යනවා. දැන් අපි මේ වෙලාවේදී data reset දුන්නු හින්දා මෙතන voltage එක 0 කියලා පෙන්නනවා. මොකද අපි මුලින් calibrate කරන්න ඕන data reset කරොත් current live voltage එක කීයද කියලා data දෙන්න ඕන. ඒක හින්දා reset කරන්න කලින් දැනගන්න ඕන මේ මෙතන මේ වෙලාවේ voltage එක කීයද කියලා දැනගන්න ඕන. මොකද reset කරාට පස්සේ voltage meter එක reset වෙන හින්දා අපි දැන් voltage එක කීයද කියලා බලලා මේ ඒ අදාළ අගයන් මේකට දෙමු. දැන් මෙතන වෝල්ට් 226ක් AC වෝල්ට් 226ක් තියෙනවා. දැන් කරන් තියෙන්නේ මෙතන setting menu එකට ගිහිල්ලා voltage menu එක ඕකේ කරගන්න. ඊට කලින් මේකේ තියෙනවා wave tolerance කියන menu එක. ඒක ගැන කතා කරන්න ඕනේ. wave tolerance කියන්නේ කොච්චර වෙනසක් ඕන් අවශ්‍ය වෙනවද කියලා මේ error එක detect කරගන්න. අර අපි මුලින් save කරානේ wave form එක. අන්නේ wave form එකට සාපේක්ෂව කොච්චර විකෘතියක් වුණොත්ද මේ buzzer alarm එක active කරන්න කියන එක තමයි මෙතනින් තීරණය කරන්නේ. මේක okay කරා. එතකොට තියෙනවා 0.01 ඉඳන් 0.3 වෙනකන් නගියන්. තියෙන 0.01 තේරුව ගොඩාක් sensitive. එතකොට ඒ කියන්නේ චූටි වෙනසක් පවා මේ වෙලාවේදී detect කරගන්නවා. මේක හොඳයි ඔය ගොඩක් sensitive උපකරණ පාවිච්චි කරන අයට. එතකොට මේ පල්ලෙහාට එන්න තියෙනවා 0.02 0.3 0.5 0.8 0.15 0.2 0.3. එතකොට මේ යටට වෙන්න අගය වැඩි වෙන්න සැලකිය යුතු ප්‍රමාණයක වෙනසක් විතරයි ඩිටෙක්ට් කරගන්නේ. එතකොට ওই ජෙනරේටර් එකකින් එහෙම ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරනකොට මොකද ජෙනරේටරෙන් කොහොමත් ටිකක් ලොකු වෙනසක් වෙනවා. අන්න එතකොට ඒ වගේ පාවිච්චිය සඳහා මේ යට ප්‍රමාණය හරියක් දැම්මුත් හොඳයි. මොකද නැත්තම් නිතරම ෆෝල්ට් notification එක ඔන් වෙන්න පුළුවන් නිසා. සාමාන්‍ය අගයක් විදියට මේකට 0.05 අගය දුන්නා නම් ඇති. ඊළඟ මෙනු එක තමයි voltage මෙනු එක. මම අර කලින් කිව්වා voltage එක reset කර හින්දා දැන්
නෝ කියලා තමයි වැටලා තියෙන්නේ. අපි ඒක ඕකේ කරගන්න ඕන. එතකොට පොඩි වර්න් මැසේජ් එකක් දෙනවා මේ දැන් ඔයා දන්නවද කියලා මේ මොකද මේක setting menu එකට ගියාට පස්සේ අපිට voltage අගයන් select කරන්න වෙනවා. එතකොට දැන්ට තියෙන අගයන් අනිවාර්යෙන් reset වෙන නිසා මේ warning message එකකින් අහනවා මේ දැන් තියෙන voltage අගය ඔයා දන්නවද කියලා. ඒක note තේරුවොත් ආපහු මුල menu එකටම යන්නේ. මේක yes තෝරන්න ඕන. මේක yes තේරුවම දැන් තියෙන voltage එක අපි මෙතනින් adjust කරලා ඒක save කරන්න ඕනේ. දැන් අපි මැල්ල බලමු voltage එක කීයද කියලා දැන්. දැන් තියෙන වෝල්ට් 225ක් තියෙනවා. අපි ඒ වගේ මෙතෙන්ට දෙමු. ඩවුන් බටන් එක ඔබලා අගය පල්ලෙහාට යන්න පුළුවන්. 225. හරි. අපි බලමු දැන් ඒ අගයම තියෙද කියලා. ඔව් 225ක් තියෙනවා. මේක save බටන් එක එබුවාම save වෙනවා වගේ. දැන් අපි home page එකට ගිහිල්ලා බලමු. එතන exit දුන්නා. දැන් ওই විදියට voltage අගය පෙන්වනවා මෙතන. RMS අගය තමයි 225 කියන්නේ. එතකොට ඒ වෙලාවේදී peak අගය මෙතන ඊට උඩින් පෙන්වනවා වෝල්ට් 310ක් 327ක් ඔය RMS අගයට සාපේක්ෂව තියෙන peak අගය මෙතන පෙන්වනවා. මෙතන සංඛ්‍යාතය පෙන්වනවා. දැන් මෙතනත් කොළ වෙලා තියෙන්නේ මෙද පැත්තම කොළ on කරලා තියෙන නිසා. menu එකේ ඊළඟට බලමු මොකද්ද තියෙන්නේ කියලා. wave tolerance voltage reset all කියන්නේ දැන් මේ තියෙන අගයන් ඔක්කොම reset කරන්න පුළුවන්. අනිවාර්යෙන් reset කරන්න කලින් දැනගන්න ඕන මේ reset කරාට පස්සේ අර voltage අගේ reset වෙනවා. ඒක තමයි තියෙන එකම දේ. එතකොට අනිවාර්යෙන් digital voltmeter එකක් අවශ්‍ය වෙනවා. දැන් තියෙන voltage අගය මේකට apply කරන්න. මෙතන about screen එක තියෙනවා. මෙතන product එකේ නමයි phone number එක තියෙනවා. ප්‍රශ්නයක් තියෙනම් අහගන්න පුළුවන් call කරලා. අන්තිමට මේ exit button එක ඒක ඔයගොල්ලෝ menu එකෙන් අයින් වෙන්න පුළුවන්. ඔක තමයි මේකේ තියෙන option ටික. එතකොට මේක ගොඩක්ම ඕන වෙන ශේෂ්ත්‍ර තමයි ඉන්වර්ටර් රිපෙයාර් කරන අයට ඕන වෙනවා. ඊළඟට සෝලාර් පාවිච්චි කරන අයටත් ඕන වෙනවා. ගොඩක් වෙලාවට ওই සෝලාර් ඉන්වර්ටර් තියෙනවා pure sine wave කිව්වට ඒවා pure sine wave නෙමෙයි. සමහර ඒවා modified sine wave තියෙනවා. එතකොට සමහර ඒවා තියෙනවා pure sine wave වුණාට ඔක මේ load එක ගනිද්දී විකෘති වෙනවා. එතකොට විකෘති වුණාම තියෙන ගැටලු තමයි මෝටර වලට එහෙම ගොඩක්ම හානිදායකයි. කරන්ට් එක වැය වෙන ප්‍රමාණයට සාපේක්ෂව ඒකේ කාර්යක්ෂමතාවය ගොඩක් අඩු වෙනවා. ඒවයි ආයු කාලයත් අඩු වෙනවා. අනිත් එක තමයි මෙහිම ග්‍රිඩ් එකේ විකෘතියක් තියෙද්දී තමන්ගේ ඉන්වර්ටරේ pure sine wave වුණත් වැඩක් නැහැ. එතකොට තමන්ගේ ඉන්වර්ටරේටත් ලොකු ස්ට්‍රෙස් එකක් එනවා මේ මොකද pure sine wave නොවන නිසා ග්‍රිඩ් එක. දැන් මේ වෙලාවෙදිත් මේ ග්‍රිඩ් එක pure sine wave නෙමෙයි. සමහර වෙලාවට ගොඩක් වෙලාවට ওই ඉන්වර්ටර් පිච්චෙන්නත් හේතුව වෙන්න පුළුවන් මේ ග්‍රිඩ් එක ක්වොලිටි නොවුනහම. මෙහෙම නොවෙන්නත් ඉතින් හේතුව ක්වොලිටියෙන් අඩු ඉන්වර්ටර් හින්දා වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒවෙන් ග්‍රිඩ් එකට දුන්නාට පස්සේ ඒ පාර අනිත් pure sine wave තියෙන කට්ටියත් ඉතින් මේකත් එක්කම සින්ක්‍රොනයිස් වෙන්න බෑ. අන්න එතකොට තමයි ගැටලුව එන්නේ. සංඛ්‍යාතය සින්ක්‍රොනයිස් කරගත්තට මේ වේව් එක තනින් තන හිටපු ගමන් විකෘති වෙනවා. අන්නේ විකෘති වීමේදී එක තැනකදී ඉන්වර්ටරේට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා pure sine wave නොවන නිසා.
අන්න ඒ වෙලාවේදී සමහර විට ඉන්වර්ටර් පිච්චෙන්න ඉඩ ගොඩක් ඉඩ වැඩි ඒ වෙලාවේදී. එතකොට අනිත් ශේෂ්ත්‍ර තමයි ඔය DJ sound system කරන අයට. එහෙම යාලට හොඳට power quality එක තියෙන්න ඕන. මොකද නැත්නම් ඒ උපකරණ පිච්චෙන්න බලනවා. ඒවයි ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. එයාලට හොඳට power quality එක check කරගන්න ඕන. focusing ඕන නම් චුට්ටක් තියෙනවා. හරි. ඊළඟට ජෙනරේටර් රිපෙයාර් කරන අයටත් ඕන වෙනවා. ජෙනරේටර් පාවිච්චි කරන අයටත් ගොඩක් වැදගත්. ජෙනරේටර් වලින් නිවැරදි ෆ්‍රීකවෙන්සි එක එනවද? ඒකේ වේව් ෆෝම් එකේ විකෘතියක් තියෙද? ওই සමහර ඉන්වර්ටර් වලින් ෆෑන් එහෙම වැඩ කරන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඒ ෆෑන් වල මෝටර වලට ඒ අදාළ හරි ෆ්‍රීකවෙන්සි එක තියෙන්න ඕනේ. ඒ වේව් ෆෝම් එක පියෝ සයින් වේව් තියෙන්න ඕනේ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් මේකෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට මේකේ මෙතන ෆියුස් එකක් තියෙනවා. ෆියුස් එක එනවා අනිවාර්යෙන් ෆියුස් එක ගලවන්න කලින් පවර් ඩිස්කනෙක්ට් කරගෙන ඉන්න ඕන. මොකද ෆියුස් එක ගලවන්න ඕන මේක කරන්ට් එකට ගහලා මෙතනින් කරන්ට් එක අවුට්පුට් උනත් එතකොට මේ ඩිස්ප්ලේ එක මේ පැත්ත ඔන් වෙන්නේ නැත්නම් විතරක් මේක ෆියුස් එක ගලවලා චෙක් කරලා බලන්න පුළුවන්. ෆියුස් එක පිච්චිලා නම් මිලි ඇම්පියර් 100ක ඒ කියන්නේ ඇම්පියර් 0.1ක ෆියුස් එකක් දාන්න පුළුවන්. ෆියුස් එකකුත් මේක එක්කම හම්බ වෙනවා. අනිවාර්යෙන් ප්ලග් එක ගලවලා ඕනෙම ෆියුස් එක පරීක්ෂා කරන්න. උපකරණය වැඩ කරන්නේ නැත්නම් අනිත් එක කියන්නේ මේක මේ ප්ලේටන්ට් වලට ඇප්ලයි කරලා තියෙන්නේ මේ නව නිර්මාණ වලට. මේකත් එක්ක හම්බෙන යූසර් මැනුවල් එකේ මේකේ කරන්න ඕන දේවල් ටික ඔක්කොම කියලා තියෙනවා. ඒක කියවලා බලලා දැනගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා මේ තියෙන නම්බරයට කෝල් එකක් දීලා අහගන්නත් පුළුවන්. එතකොට මේ දැන් මේක පවර් හොඳයි කියලා පෙන්නනවා. අපි මේකේ සෙන්සිටිව් ලෙවල් එක පොඩ්ඩක් වැඩි කරලා බලමු. එතකොට පොඩි වෙනසක් වුණත් මෙයා ඩිටෙක්ට් කරගන්නවා. ඔන්න මම වේව් ටොලරන්ස් අගය ටිකක් උඩගයකට දෙනවා 0.01. එතකොට පුංචි වෙනසක් පවා මෙයා ඩිටෙක්ට් කරගන්නවා. මම දැන් මේකෙන් අයින් වෙලා බලමු. ඔන්න එලාම් එකක් දැද්දා. අර අපි මුලින් වේව් එක සේව් කර වෙලාවේ තියුණු වේව් එකට සාපේක්ෂව දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ LED එක බ්ලින්ක් කරලා කියන්නේ. බසර් එකත් ඇද්ද අපි බසර් එක තප්පර 5කට හදපු හින්දා තමයි තප්පර 5න් නතර වුනේ. ඒ වුණාට මෙතන නොටිෆිකේෂන් ලයිට් එක රතු වෙලා තියෙනවා. ඔන්නයි කොළ වුණා. ඒ වෙලාවේදී දැන් පවර් හරි ගිහිල්ලා තියෙනවා. ඔය නිතරම පවර් එක අඩු වැඩි වෙනවා. අපි මේකේ අගය ටිකක් වැඩි අගයක් දුන්නොත් නිතරම එලාම් එක වදින්නේ නැහැ. ඒ කියන්නේ සැලකිය යුතු වෙනසක් වුණොත් විතරයි එලාම් එක වදින්නේ. 100ට මේක 0.03 දීලා අපි මේකෙන් අයින් වෙලා බලමු. හරි.
එතකොට ටිකක් ලොකු වෙනසක් වුණොත් තමයි බසර් එලාම් එක වදින්නේ. මම හිතන මගෙන් අහලා තියෙන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු හම්බුණා කියලා. තවමත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් අහලා බලන්න පුළුවන්. මේ සංඛ්‍යාතය හර්ට්ස් 200කට වෙනකන් පෙන්නනවා. ඒ කියන්නේ හර්ට්ස් 50යි සාමාන්‍යයෙන් ලංකාවේ කරන්ට් එකේ ෆ්‍රීකවෙන්සි එක. ඒක හර්ට්ස් 200ක් වෙනකන් මේකෙන් පෙන්නනවා. සාමාන්‍යයෙන් ඉච්චර වැඩි වෙන්නේ නැහැ. ඒ වුණාට ෆෝල්ට් එකක් ඉඳලා වැඩි වෙන්න පුළුවන්. නැත්නම් ජෙනරේටර් වල නම් සංඛ්‍යාතය හර්ට්ස් 50ටම තියන්න අමාරුයි. ඒක අඩු වැඩි වෙනවා. එතකොට කොහොම වුණත් තියෙන සංඛ්‍යාතය මේකේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. රීසෙට් කරොත් දෙන්න තියෙන එකම අගය වෝල්ටේජ් වැලියු එක විතරයි. වෝල්ටේජ් වැලියු එක දුන්නොත් විතරයි මෙතන වෝල්ටේජ් එක පෙන්වන්නේ. නැත්නම් බිංදු දෙකම තමයි පෙන්වන්නේ. හැබැයි ඒක ගැටලුවක් නෑ. වෝල්ටේජ් එක අවශ්‍ය නැත්නම් ඊටු වැඩ ටික ඔක්කොම වෙනවා. වෝල්ටේජ් එක දුන්නොත් මෙතන ඊට සාපේක්ෂව දැන් තියෙන වෝල්ටේජ් එක පෙන්වනවා. ආයි කොච්චර පවර් ඔෆ් කරලා ඔන් කරත් මේ data රීසෙට් වෙන්නේ නැහැ. රීසෙට් දුන්නොත් විතරයි රීසෙට් වෙන්නේ. එතකොට මේකේ ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් චිප් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පවර් දුන්නු ගමන්ම බූට් වෙනවා. ඒ බූට් ඩිලේ එකක් ඇත්තෙම නැහැ. ඔන්න බලන්න මම ස්විච් එක දානවත් එක්ක මේ කොළ ලයිට් එක පත් වෙනවා. මම ස්විච් එක ඔෆ් කරා. ස්විච් එක දානවත් එක්කම පත් වෙනවා. අපි සෙටින් වලින් මේ ලයිට් එක ඕෆ් කරොත් ස්විච් එක දැම්මට පත්තු වෙන්නේ නැහැ. ඒක ඕෆ් කරලා බලමු. LED මෙනු එකට ගියා. ඕෆ්. දැන් LED එක පත් වෙන්නේ නැහැ. පවර් ඕෆ් කරලා ඔන් කරත් පත් වෙන්නේ නැහැ. ආයේ සද්දයාවේ මේ මල්ටිමීටරේ ඕෆ් වුණා. මේ ලයිට් එක ඕෆ් කරාට බසර් එක ඔන් කරලා තියෙන නිසා බසර් එක වදිනවා. ඒ දෙක වෙන වෙනම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඔප්ෂන් දෙකෙන් වෙන වෙනම ඔන් ඕෆ් කරන්න පුළුවන් නිසා. දැන් LED එක අපි ඔෆ් දුන්නට බසර් එක ඔන් කරලා තියෙන්නේ. තාමත් ෆෝල්ට් එකක් ඩිටෙක්ට් කරොත් බසර් එක වදිනවා. අපි ඒක ටිකක් වැඩි යකයකට දාලා බලමු. නිතරම මෙනු එකෙන් අයින් වෙන්න ඕන. මේ කියන්නේ කරපු දේ සේව් වෙන්න. ඔන්න ඔය වෙලාවේදී එලාම් එක වදිනවා. මොකද දැන් අපි ටොලරන්ස් එක අගයට ටිකක් සෙන්සිටිව් වගේක් දුන්නේ. ඒ වුණාට බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මොකද බල්බ් එක අපි ඕෆ් කරන නිසා සෙටින් වලින්. ඕන්නම් අපිට LED එක ඔන් කරලා බසර් එක ඕෆ් කරලාම දාන්න පුළුවන්. බසර් එක කරදරයක් කියලා හිතනවනම් බසර් මෙනු එකකින් බසර් එක ඔෆ් කරලා අයින් වෙන්න පුළුවන්. එතකොට බසර් එක මොනම වෙලාවකවත් අදින්නේ නැහැ. ලයිට් එකෙන්ම තමයි තත්ත්වය පෙන්눔 කරන්නේ පවර් ක්වොලිටි එකේ. මේකත් අපිට රතු විතරක් අවශ්‍ය නම් රතු වලට ගිහිල්ලා කලින් වගේ සේව් කරන්න පුළුවන්. LED වල red only දෙන්න පුළුවන්. එතකොට bad only තමයි ඒකේ description එක තියෙන්නේ. ඒ කියන්නේ power එක bad නම් විතරයි පත්තු වෙන්නේ. green තේරුවොත් good නම් විතරයි පත්තු වෙන්නේ. both දුන්නොත් ওই දෙකම පත්තු වෙනවා.
එලාම් එක අවශ්‍ය නම් එලාම් එක ඔන් කරන්න ඕනේ. ඒක දිගටම ඔන් එකේ තියෙනවා. ඒ කියන්නේ ෆෝල්ට් එක තියෙනකම්ම ඔන් එකේ තියෙන මෙතන අපි ඔන් දුන්නොත් තප්පර ගානක් තේරුවොත් ඒ තප්පර ගානෙන් පස්සේ එලාම් එක ඕෆ් වෙනවා. අනේ වෙලාවේදී වෝල්ටේජ් එක පොඩ්ඩක් ඩ්‍රොප් වුණා. ඒ වෙලාවෙත් තමයි දැන් මේ බසර් එක වදින්නේ. වෝල්ටේජ් එක විතර නෙවෙයි ෆ්‍රීකවෙන්සි එක වෙනස ඊළඟට මේ වේව් ෆෝම් එක විකෘති වෙන්න ගත්තොත් ඒ ඔක්කොම මේකෙන් ඩිටෙක්ට් කරගන්නවා. හරි එහෙනම් මම හිතනවා හැම ප්‍රශ්නයකටම උත්තර හම්බුණා කියලා. ප්‍රශ්නයක් තියෙනම් මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාලා අහන්න පුළුවන්.